මගේ බබාට කවන්න යන හැම වෙලාවකම එයා කරන්නේ අඬන එක. මම හිතනවා බෙදාගත්ත බත් එකෙන් අඩම කටවල් දෙක තුනක් අත්කයි කියලා. ඒත් එයා කන්නේ නැහැ. මෙන්න මේ අත්දැකීමට මුණ දීලා තියෙනවා. ඉතින් කොහොමද ඔයාලට? Welcome back to my channel House of Dad. ඔන්න ගොඩ කාලයකට පස්සේ මම අද වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට ඔයාත් මුණ දෙනවාද කියලා මම හිතනවා. හැබැයි මෙන්න මේ ප්‍රශ්නෙට මූලිකම හේතුව ඔයාගේ දරුවා නම් නෙමෙයි. ඔන්න ඔයාම තමයි මෙන්න මේ ප්‍රශ්නෙට මූලිකම හේතුව. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු අද මම කතා කරන්නේ මොනවා ගැනද කියලා. ඉතින් අම්මේ ඔයාගේ මේ දරුවා ආසාවෙන් කන එක කටක් වුණත්, ඒ කියන්නේ බලහත්කාරකමින් නෙවෙයි, එයා ආසාවෙන්ම කන එක කටක් වුණත් හරිම ගුණදායකයි. එයාගේ බඩට අල්ලන්නේ අන්න ඒ කට විතරයි. ඉතින් ඔයාත් අද ඉඳන් පුරුදු වෙන්න දරුවා ඉල්ලන විදියට හැඩ ගැහින්න. මේ දරුවා කියන්නේ අපේ ගෙදරට ආපු අමුත්තෙක්. ඔයා හිතන්නකෝ ඔයා අලුතෙන් ගෙයක් අරගෙන ඒ ගෙදරට පදිංචියට යනවා කියලා. පදිංචියට ගියාම පිටින් එන අමුත්තා ඉන්නවනේ. ඒ අමුත්තා කියන විදියට අපි කවදාකවත් හැසිරෙන්නේ නැහැ. අපේ ගෙදරට ආවොත් එහෙම ඒ අමුත්තට අපිට පුළුවන් විදියට තමයි දේවල් කරන්නේ. එයා ඕනි කියන වෙලාවට තේ දෙන්නේ නැහැ. ඕනි කියන වෙලාවට කන්න කැම හදලා දෙන්නේ නැහැ. අපි පුළුවන් විදියට තමයි ඒ කෙනාගේ විදියට කන්න දෙන්නේ. ඒ කියන්නේ එයාට දවල්ට කන්න දෙනවා. එතකොට අපිට ඕනි නම් එයාට බොන්න දෙන්න පුළුවන්. මෙන්න මේ චූටි පැටිය අම්මගේ බඩේ පිළිසිත ගත්ත දවසේ ඉඳන් එයා ඔයාලගේ පවුලට එකතු වෙන අලුත් අමුත්තෙක්. හැබැයි අපිට මේ අමුත්තා කියන විදියට තමයි ජීවත් වෙලා ඉන්න වෙන්නේ. මොකද මේ අමුත්තා රිජෙක්ට් කරොත් එහෙම ඉවරටම ඉවරයි. ඉතින් අම්මේ ඔයාට පුළුවන් විදියට දරුවා කන එක කටක් හරි කවන්න බලන්න. හැබැයි කවදාවත් දරුවට බල කරන්න නම් යන්න එපා. අම්මේ ඔයා දන්නවද ඔයාගේ ඔය දරුවාගේ ආමාශය එයාගේ ඔය පුංචි අත මිටි කරලා එන ප්‍රමාණය කියලා. ඔයාගේ ආමාශයේ තරම තමයි මේ මිටි කරාම ලැබෙන ප්‍රමාණය. ඒ වගේම ඔයා බලන්න ඔයාගේ චූටි පැටියාගේ අත මිටි කරලා කොච්චර පොඩි ආමාශයක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ පුංචි ආමාශයයි අපේ ආමාශයයි අතර කොච්චර ලොකු වෙනසක් පවතිනවද? අපි මේ දරුවට අපේ ආමාශය තරමටම කවන්න ගත්තොත් එහෙම ඒ දරුවට කොච්චර අමාරු වෙනවද? අපි බලමු කොහොමද උපතේ සිට දරුවගේ බඩේ ප්‍රමාණය වෙනස් වෙන්නේ කියලා. උපතේදී කියන්නේ පළවෙනි දවසේදී දරුවගේ බඩ චෙරි ගෙඩියක් සයිස් වෙනවා. එතකොට එයා බොන්නේ මිලිලිටර් 5ත් සහ 7ත් අතර. ඊළඟ දවස් 3ේදී එයා මිලිලිටර් 22ක් 27ක් උපරිම 30ක් මිලිලිටර් බොනවා. ඒ වගේම පළවෙනි සතියේදී මිලිලිටර් 45ත් 60ත් අතරත්, මාසෙකදී බිත්තරයක් පමණ වෙනවා එයාගේ ආමාශය. එතකොට එයා 80ත් 150ත් අතර කිරි බොනවා. තවදුරටත් පැහැදිලි කරගත්තොත් එහෙම බබාලා උපතේ ඉඳන් මාසයක් වන තුරු කිරි මිලිලීටර 60ත් 90ත් අතර 8 පාරක් 12 පාරක් දවසට බොනවා. පැය 2ක් 3ක් අතර. එතකොට මාස 1 සිට මාස 3 දක්වා 90ත් 120ත් අතර 7 පාරක් 8 පාරක් බොනවා. එතකොට මාස 3 සිට 6 දක්වා 120ත් 180ත් අතර 5 සැරයක් සහ 6 සැරයක් අතර දවසට කිරි බොනවා. එතකොට කොහොමත් ඝන ආහාර පටන් ගන්නවනේ. එතකොට ඊට පස්සේ මාස 6ත් 9ත් අතර ළමයි කිරි 180ත් 220ත් අතර දවසට 4-5 සැරයක් කිරි බොනවා. ඒ වගේම මාස 9ත් අවුරුද්දත් අතර කිරි 180ත් 240ත් දවසට 3-4 වතාවක් බබාලා කිරි බොනවා. බලමු ඇයි බබාලා කෑම එක්ක රණ්ඩු කරන්නේ කියලා. සාමාන්‍යයෙන් බබාලා පිගාන දැකලා බය වෙනවා. ඒ කියන්නේ ලොකු පිගානක කෑම පුරවලා ගෙනාම දරුවාට දැනෙන්නේ ලොකු පීඩනයක්. අම්මේ මම මේක කාලේ ඉවර කරන්න ඕනේ නේද කියලා. ඉතින් ඒක නිසා බබා ඒක දැක්ක ගමන්ම එපා කියනවා. ඒ වගේම දියර වර්ග වලින් බඩ පිරීම. ඒ කියන්නේ කෑම කන්න පැය භාගයකට කලින් හරි පැයකට කලින් හරි වතුර, ජූස්, කිරි බෝතලයක් බිව්වොත් එහෙම ඒ පුංචි බඩ ඒ වයින් පිරෙනවා. එතකොට බත් කන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි බබාලට බලහත්කාරයෙන් කවන එක. දරුවා ඇති කියද්දිත් බලහත්කාරයෙන් කවන්න ගියොත් එහෙම දරුවට කෑම කියන්නේ වදයක් කියලා තේරෙනවා. ඒ වගේම ස්වභාවිකව තමන්ගේ දරුවට බඩගින්න හඳුනා ගැනීම හැකියාවක් නැති වෙලා යනවා. ඉතින් මේවට තියෙන උපදෙස් සහ විසඳුම් මොනවද? ඇත්තටම මම මේකට කියන්නේ golden tips කියලා. ඇත්තටම මට මේක ගොඩාක් වැදගත් වෙලා තියෙනවා මගේ ජීවිතේ බබාලා දෙන්නෙක්ගෙම කෑම සම්බන්ධව ඇති වෙන ගැටලු වලට. මම මුලින්ම කරන්නේ මගේ බබාලා දෙන්නම
සාමාන්‍ය ලොකු පුතා ගොඩක් කනවා අඩු කෙනෙක්. හැබැයි මම නිතරම බලනවා එයාට දවසට අවශ්‍ය වෙන එළවලු, පළතුරු, ප්‍රෝටීන් හැම දෙයක්ම හරියට බැලන්ස් කරලා දෙන්න. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා හදන කෑම එක ප්‍රමාණයට වඩා ගුණාත්මක දේවල් යොදලා කරන්න. හැබැයි චුට්ටක් අමාරුයි මේ තියෙන වටපිටාව සහ මුදල් ප්‍රශ්නත් එක්ක. හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගේ දරුවා වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන බබාට අවශ්‍ය කරන ගුණාත්මක දේවල් ලබා දෙන්න ඔයා හරිම සක්සස්. මෙතනදී බබාට කවන ප්‍රමාණයට වඩා ඔයා බලන්න ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, එතකොට මේදය අවශ්‍ය ප්‍රමාණයට, එතකොට විටමින්ස් හරියට එයාගේ කෑම එකේදී ලැබෙනවද කියලා. කෑම එකට බත් ගොඩාක් දාලා බත් ගොඩාක් ඉල්ලුවා කියලා එයාට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඉතින් අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය, අවශ්‍ය ලිපිඩ ප්‍රමාණය හැම දෙයක්ම ඔයාලට බැලන්ස් කරන්න පුළුවන් නම් බබාගේ බඩ වගේම ඔයාගේ හිතත් පිරෙනවා. ඉතින් ඒක තමයි මගේ පළවෙනි ටිප් එක. දෙවෙනි ටිප් එක විදිහට ගත්තොත් එහෙම දෙවෙනි ටිප් එක හඳුන්වන්න පුළුවන් විනාඩි 30 කියලා. මම අනිවාර්යෙන්ම මගේ දරුවට කෑම එක බෙදාගෙන විනාඩි 30ක් ඇතුළත කෑම එක ඉවර කරනවා. ඒ වෙලාවේදී කෑම එක විනාඩි 30ක් ඇතුළත දරුවා ඉවර කරේ නැත්තම් මම ඒක අයින් කරනවා. මොකද ඒ කියන්නේ මගේ දරුවා ඒ කෑම එකට ආස නැහැ. පුළුවන් තරම්ම බබාට විනාඩි 30ක් ඇතුළත කෑම දෙන්න බලන්න. එයාට සමහර වෙලාවට මම නම් කෑම දෙන්න මගේ දරුවට මද රස්නෙන්. ඒ කියන්නේ කන්න පුළුවන් රස්නෙන්, ගොඩක්ම රස්නෙනුත් නෙවෙයි, කන්න පුළුවන් රස්නෙන්. මොකද එතකොට අර රස්නෙත් එක්ක මගේ දරුවා පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙනවා චුට්ටක් කන්න. ඒ කියන්නේ ඒ මද රස්නෙත් එක්ක එයාට කන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මොනවා නැතත් එයා විනාඩි 30කට විනාඩි 30ක් කියුවට මම විනාඩි 20න් සමහර වෙලාවට ඉවර කරනවා, සමහර වෙලාවට කෑම එක විනාඩි 10න් ඉවර කරනවා. ඒ කියන්නේ ඒ කාලය ඇතුළතදී මම ලිමිටේෂන් එකක් දාලා තියෙනවා බබා කන ප්‍රමාණය විතරයි දෙන්න කියලා. මොකද නැත්තම් ඇත්තටම එයාටත් කෑම කන එක එපා වෙනවා සහ මට කවන එක අමාරු කාර්යයක් වෙනවා. මොකද අම්මලාට ඇත්තටම බබාට කවන එක විතරක් නෙවෙයිනේ තියෙන්නේ. බබාලාගේ ඉතුරු වැඩ තියෙනවා. තව බබාලා ඉන්නවා නේද? එයාලගේ වැඩ තියෙනවා. ඉතින් එයාටත් හොඳ වෙන විදියට සහ අම්මටත් හොඳ වෙන විදියට ඔයාලට පුළුවන් නම් මෙන්න මේ විනාඩි 30 රූල් එක කරලා බලන්න. අවසාන ටිප් එක තමයි වේල් ගාන වැඩි කරන එක. සාමාන්‍යයෙන් අපි කියන්නේ වැඩිහිටි පුද්ගලයෙක් සාමාන්‍යයෙන් කන්නේ වේල් 3. අනේ මම නම් ඊට වඩා කනවා. වේල් 3 සාමාන්‍යයෙන් සමබර ආහාර වේලක් ගන්න තමන්ගේ ඇඟ ගැන හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වේල් 3කට සීමා කරලා තියෙනවා තමන්ගේ කෑම. හැබැයි කුඩා දරුවෙක්ට නම් අපිට එහෙම කරන්න බෑ. මොකද දරුවා කියන අයට එකපාරේ එහෙම කන්න බෑ. මම ඉස්සෙල්ලත් එක කතා කරානේ මේ අත්තේ මිට මොළවන ගානට තමයි යාගේ ආමාශය තියෙන්නේ. මෙන්න මේ ආමාශය එකපාර අපිට බබාලට පුරවන්න බෑ. ඉතින් ඒක නිසා මම බබාලට කරන විදිය තමයි එයාට වේල් 5ක් දෙන්නටම වේල් 5ක් කරලා තියෙනවා. එතකොට උදේ ප්‍රධාන වේල ගන්නවා. ඊට පස්සේ අමතරව ස්නැක් එකක් මොන හරි දෙනවා, පළතුරු දෙයක්. නැත්නම් මගේ චූටි දුව නම් ආසයි පොඩි සීරියල් බිස්කට් එකක් තියෙනවා. ඒ බිස්කට් එක කනවා. එතකොට දවල්ට ආයි ප්‍රධාන වේලක් දෙන්න පුළුවන් ඊට පස්සේ ආයෙත් පළතුරක්, අලිකට peer හරි, කුමටු එතකොට කෙසෙල් ගෙඩියක් හරි මොන හරි දෙන ඊට පස්සේ ආයි රාත්‍රී වේල. ඊට පස්සේ රාත්‍රී වේලෙන් පසුවත් මම චූටි පුළුවන් නම් එයා කන්න එයාගේ බඩේ ඉන තියෙනවා කියලා දැනනොත් එහෙම පොඩි ස්නැක් එකක් දෙනවා. නැත්නම් මම එයාව ලෑස්ති කරලා වොෂ් දාලා පැයකමාරක් විතර ගියාට පස්සේ නිදි කරවනවා. ඉතින් මම මේ වගේ වේල් පහේ ක්‍රමය කියන්නේ ඇත්තටම බබාලට ඒක ගොඩක් වටින දෙයක්. මොකද සාමාන්‍යයෙන් බබාලා වුණත් ආසයි වෙනස් වෙනවා. එයා වුණත් කැමතිනේ වෙනස් විදියට කන්න. ඉතින් ඒ වගේම තමයි චූටි දරුවෝත් අපිට වඩා ආසයි වෙනස් දේවල් අත්දැකීම ලබන්න සහ වෙනස් දේවල් කන්න. ඉතින් මම හැමතිස්සෙම බබාලා දෙන්නටම ගොඩක් හැබැයි මගේ ලොකු පුතාට වඩා මට දැන් දුවට තමයි මම ගොඩක් කරන්නේ. මොකද මම ලොකු පුතාගේ කාලේ ගෙදර හිටියේ නැහැ. දැන් නම් ඔක්කොම දේවල් ඉවරලා ගෙදර ඉන්න නිසා චූටි දුවට එක ಜಾති වලින් කෑම ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වේල් පහක් කැවෙනවා. පුතාටත් දැන් ස්කූල් එකට එහෙම යනකොට උදේට කවල යන්නේ. ඊට පස්සේ මම යාට ස්නැක් එකකට මොකක් හරි පරතුරක් යවන ඉස්කෝලෙන් ඉල්ලලා තියෙනෙත් ඒ වගේ දේවල්. ඒ කියන්නේ මට හම්බෙච්ච පාසලත් ඇත්තටම බබාලාගේ මම ඒක ගැන පස්සේ වීඩියෝ එකක් කරන්නම්. බබාලාගේ ප්‍රී ස්කූල් ගැන. ඒකිනුත් හෙල්ත් ස්නැක් එකක් ඉල්ලන්නේ. බබාලාට ෆෘට් එකක් හරි වෙජිටබල් මොන හරි බොයිල් කරලා හරි එහෙම තමයි ඉල්ලන්නේ. ඉතින් අර අමතර වේල ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ කෑයකින් දවල් වේල හොඳට දෙනවා. ඊට පස්සේ අමතර බබාලට සමපෝෂ්‍ය ස්නැක් එකක් විදියට ඒ වගේම තමයි රැටත් මම ඇවිල්ලා මගේ දරුවට හොඳට මොන හරි හදලා තියෙනවා. එයා කන්න ආස දෙයක් ෆ්‍රයිඩ් රයිස් ආසයි නැත්නම් නූඩල්ස් මොන හරි ආසයි. සාමාන්‍යයෙන් මේ දෙක රොටි ඕවා තමයි ඩිපෙන්ඩ් වෙන්නේ හැමතිස්සෙම එයාගේ choices වලට. ඉතින් එහෙම හදලා තියෙනවා. ඉතින් ඔයාලත් බලන්න කොහොමද බබාගේ කෑම රුචිය වැඩි කරගන්න තියෙන ලොකුම ක්‍රමය තමයි අම්මට චුට්ටක් මහන්සි වෙලා එයා කැමති ආහාර හදලා දෙන්න වෙනවා. හැබැයි ඔයා මතක තියාගන්න බබාට මම අර කිව්ව ප්‍රෝටීන්, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට්, විටමින්, ඛනිජ ලවණ හැම දෙයක්ම ලැබෙනවද කියලා.
ඒ හැම දෙයක්ම අඩංගු වෙන විදියට වේලවල් දෙකක් තිබ්බත් දරුවට හොඳටම ඇති. සමහර විට මේ වේලවල් පහම කන්න නැති ළමයා ඉන්න පුළුවන්. ඒක ගැන අම්මලා හිතන්න එපා. බබාලා චුට්ට ලොකු වෙනකොට දෙයියනේ කියලා එයාලට ආසාවල් ඇති වෙලා එයාලා ඉල්ලනකොට මමත් බලන් ඉන්නේ දැන් මගේ දරුවා නම් ඉල්ල කියන්නේ ඉස්සර මට හරිම අමාරුයි කවා ගන්න. හැබැයි මම කොහොම හරි එයාට කවා ගත්තා. හැබැයි මගේ බබා ගොඩක් බර අඩු බබේ. බර අඩුයි කියන්නේ එයාගේ උසට සරිලන බර තිබ්බා. කියන්නේ බලාපොරොත්තු වෙන චබී බබෙක් නෙමෙයි මට ඉන්නේ. ඉතින් ඒක නිසා මං එයා දැන් නම් දේවල් ඉල්ලනවා මි නූඩල්ස් ටිකක් හදලා දෙන්න අමි චිකන් ටිකක් හදලා දෙන්න ඔහොම ඉල්ලලා. ඉතින් මං ඉල්ලලාට එයාගේ මගේ පහසුව සහ එයාගේ පහසුව ගැන හිතලා කැම හදලා දෙනවා. ඉතින් අනිත් එක තමයි ඔයාලා ලොකු දෙයක් මාස 6 වෙනකම් මව් කිරි සහ ෆෝමියුලා මොන හරි දෙන්න ඕනේ. අවුරුදු දෙකක් ඇතුළත කාලේට අනිවාර්යෙන් බබාලට කිරි කියන එක ලබා දෙන්න ඕනේ. ෆෝමියුලා එක අම්මගේ මව් කිරි අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒකෙදිත් ඒ කියන්නේ මගේ ලොකු පුතා නම් ගොඩක් කෑවේ නැති ආ කිරි වලට ගොඩක් පුරුදු වෙලා තිබ්බා. මටත් අමාරු නිසා ඒ කියන්නේ මම නැති නිසා එයා ඉතින් අම්මලා ආච්චිලා හැමනේ ඒ කියන්නේ බබාලා කන්නේ නැති වුණාම කිරි බෝතලේ හරි දෙනවා. එයා බඩගින්න තියන්න බැරි කමට. ඉතින් එහෙම කොහොම හරි වෙලා කොහොමද මගේ දරුවා කිරි වලටම විතරයි කිරි වලට තමයි එයා ආස වෙලා තිබුණේ. එයා කෑවෙම නැහැ. හැබැයි දැන් නම් මම හැම සීමා කරලා දින උදේට කිරි එකයි රැඩි කිරි එකයි නිදා ගන්නකොට කිරි එකයි අතරතුර කිරි දෙන්නේ නැහැ. නැත්නම් එයා නිින්දෙනුත් නැගිටලා අනිවාර්යයෙන්ම මේ අවුරුදු දෙකමාර බබත් කිරි බොන්න ගත්තා. දැන් නම් මම එයාගේ එහෙම් පිටිම නවත්තලා තියෙන්නේ. කිරි දවසට දෙපාරයි. කිරිත් ඕනේ දරුවෙක්ට. හැබැයි ඊට වඩා දැන් මාස 6න් ඝන ආහාර පටන් ගත්තට පස්සේ දරුවෙක්ට අනිවාර්යයෙන්ම ඝන ආහාර කියන එක අත්‍යවශ්‍යමයි. ඉතින් ඒක නිසා ජූස් වර්ග අපි දැන් ඉස්සර කියනවානේ මගේ මේ බබාට දෙවෙනි බබාටත් මට ගොඩාක් අය එකක් කැඳ දෙන්න, ළමයාගේ බර වැඩි වෙන්න, කැඳ වතුර දෙන්න අපි නම් එහෙම තමයි දුන්නේ. ලුණු දාලා ටිකක් දුන්නේ. අනේ මම නම් ඔය එකක්වත් මේ කණින් අහලා මේ කණින් පිට කරනවා. මොකද ඒ වගේ අදහස් ගන්නත් ඕනේ. අරගෙන ඔයාලට වැදගත් නම් විතරක් ඒවා තියාගන්න. නැත්නම් ඒ දේවල් අයින් කරලා දාන්න. මට මිඩ්වයිෆ් කියලා තියෙන විදිහට ડોක්ටර් කියලා තියෙන විදිහට දැන් බබාලට කැඳ වතුර වර්ග දෙන්නේ නැහැ. බබාලගේ බර වැඩි වෙන්නේ නැහැ. බබාලට පියුර් ಜಾති තමයි කියන්නේ තලපයක් විදියට තමයි බබාලට කැම දෙන්න ඕනේ. ඉතින් දැන් අදටත් මම යාට ජූස් වර්ග එහෙම දෙන්නව අඩුයි කොමඩු උනත් මම යාට චොක් කරලා තමයි කන්න දෙන්නේ. කිසිම වෙලාවක මම එහෙම යාට ජූස් එහෙම හදලා දෙනවා අඩුයි. ඇත්තටම මේ දේවල් වලට බබාලගේ අර වතුරනේ තියෙන්නේ තනිකරම බඩ පිරෙනව විතරයි. කිසිම දෙයක් බබාලට ලැබෙනවා හරිම අඩුයි. ඒ කියන්නේ එයාට අවශ්‍ය පෝෂක පදාර්ථ ටික ලැබෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක නිසා ඔයා මේ ටිප්ස් ටික ගෝල්ඩන් ටිප්ස් ටික කරලා බලන්න. පළවෙනි එක අපි කතා කරේ ගුණදායක ගුණාත්මක දේ දෙන්න බලන්න වේලවල් දෙකකට හරි. ඊළඟ එක විනාඩි 30 ටිප් එක ඒ කියන්නේ විනාඩි 30ක් ඇතුළත බබාට කවල ඉවර කරන්න. ඊළඟ එක පොඩ වැඩි වාර ගානක් කියන එක. ඒ කියන්නේ වේල් 5කට වගේ බබාගේ කැම ටික ලබා දෙන්න. ඊළඟ එක ජූස් වර්ග දේවල් ලබා දෙන කිරි වර්ග ලබා දෙන ප්‍රමාණය අඩු කරලා බබාට කන්න පුළුවන් දේවල්ම පමණක් වැඩිපුර ලබා දෙන්න කියන එක. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා දැනෙනවා නම් ලයික් කරලා තවත් අම්මලා වෙත ෂෙයා කරගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න තවත් මේ වගේම බබාලා ගැන සහ අම්මලාට අලුත් වීඩියෝස් ටිකක් ඉදිරියට එන්න ගන්නවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.